T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව නම් කළ 15 දෙනෙකුගෙන් යුතු සංචිතයට කමිඳු මෙන්ඩිස් නැවත කැඳවා ඇති අතර ධනංජය ද සිල්වා ඉවත් කර තිබෙනවා. 23 හැවිරිදි පිතිකරු පවන් රත්නායකද කණ්ඩායමට ඇතුළත්. ඉරිදා එංගලන්තය සමග තරගයේදී උරහිසේ ආබාධයකට ලක් වූ එෂාන් මාලිංගද සංචිතයට ඇතුළත් නමුත් වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන්ට අවසන් 15 දෙනා අතර ඉඩක් වෙන් වී නැහැ. සංචිතයේ සුවිශේෂීම කරුණ වන්නේ පසුගිය මාසයේ පාකිස්තානයට එරෙහි 20 තරගයේදී මෙන්ම එංගලන්තයට එරෙහිව මුලින් නම් කළ සංචිතයේ නොසිටි කමිඳු නැවත කැඳවීමයි. මැද පෙළ සවිමත් කිරීම සඳහා බව පවසමින් පාකිස්තාන සහ එංගලන්ත තරගාවලි දෙකේම අවසන් 11 දෙනා අතර සිටි නමුත් ලකුණු අතරට පැමිණීමට අසමත් වූ ටෙස්ට් නායක ධනංජය පිළිබඳව තේරීම් කමිටු බලාපොරොත්තු අතහැර දමා තිබෙනවා. කමිඳු වුවද මෑත මාස කිහිපය තුළ හොඳින් ලකුණු අතර සිටින ක්‍රීඩකයෙකු නොවන නමුත් 130ක් ඉක්ම වූ ප්‍රහාරාත්මක අනුපාතයක් පවත්වාගෙන යාම යම් තරමකට හෝ බලාපොරොත්තුවක් ඇති කරනවා. ධනංජය අතිරේක පන්දු යවන්නෙකු ලෙස යොදා ගැනීමට හැකිවීම කණ්ඩායමට ඇතුළත් වීමට සුදුසුකමක් ලෙස දැක්වුවද 2025 ආරම්භයේ සිට තරග 12කදී පන්දු වාර 6ක් පමණක් යවා ඇති එම හිඩැස දෙයතින්ම පන්දු යැවීමට හැකි කමිඳුට පහසුවෙන් පිරවිය හැකි වනු ඇති. ඒ තුළ වමත් දඟ පන්දු යවන තුන්නිරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අවසන් 11 දෙනා අතරට පිවිසීමට ඉඩක් විවර කර ඇති නමුත් 23 හැවිරිදි ඔහුගේ අත්දැකීම මදිකම ඔහුට එරෙහිව පවතිනවා. ඔහු එක්දින කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන නමුත් 2024 දී කුළුමුල් තරගයේ සිට ක්‍රීඩා කර ඇත්තේ ජාත්‍යන්තර T20 තරග 6ක් පමණයි. ඉන් තරග 3කදී පමණක් පන්දුවට පහර දී ඇති අතර කඩුළු 7ක් දවාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ ෆ්‍රැන්චයිස් සහ දේශීය අත්දැකීම් වඩාත් සැලකිය යුතු වන්නේ ඔහු පසුගිය වසරේ SA20 හිදී පාල් රොයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර නොවැම්බර් මාසයේ පැවති රයිසින් ස්ටාර්ස් ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නායකත්වය ලබා දීම හේතුවයි. විශේෂයෙන් එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලිය හා සලකා බැලීමේදී බොහෝ දුරට මෑත කාලීන එක්දින ජාත්‍යන්තර තරග දක්ෂතා මත පදනම්ව දුනිත් වෙල්ලාලගේ ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කරනු ලැබ ඇතැයි සැලකිය හැකියි. තවත් වර්තමාන දක්ෂතාවලට වඩා අනාගතයේදී ලබාගත හැකි සාර්ථකත්වය පදනම් කරගෙන කළ තේරීමක් වන්නේ රත්නායකයි. ඔහු නොවැම්බර් මාසයේදී පාකිස්තානයේදී T20 ජාත්‍යන්තර වරම් දිනාගත් නමුත් තරග 3කින් යුතු තරගාවලියේ එක් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමෙන් පසු පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී සංචිතයට ඇතුළත් වූයේ නැහැ. කෙසේ වෙතත් එංගලන්තයට එරෙහිව 3 වැනි එක්දින තරගයේදී රැස් කළ අගනා ශතකයත් සමග තේරීම් කමිටුව පවන් T20 කණ්ඩායමට සහ දැන් ලෝක කුසලාන සංචිතයටද කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් කමිඳු පවන් සහ දුනිත් සැලකීමේදී T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ කොතරම් අවිනිශ්චිත දැයි විවාදයක් නැහැ. පැතුම් නිස්සංක කමිල් මිෂාර සහ කුසල් මෙන්ඩිස් මුල් පෙළ ස්ථාවර වී සිටියද හිටපු සහ වත්මන් නායක දෙපළ වන චරිත අසලංක සහ දසුන් ශානක 4 සහ 5 ස්ථානවල හොඳින් ක්‍රීඩා කරනු දැකගත නොහැකි. මැද පෙළේ ඇති මෙම අවිනිශ්චිතතාවය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජනිත් ලියනගේ අංක 7ට ස්ථානගත කිරීමෙන් පස්වැනි විශේෂඥ පන්දු යවන්නෙකු සඳහා ඇති අවස්ථාවද අහිමි කරගෙන තිබෙනවා. ජනිත් T20 තරග 11කදී 103.94ක ප්‍රහාරාත්මක අනුපාතයක් ලබාගෙන ඇති නමුත් මෑතකදී පාකිස්තානයට එරෙහිව පැවති 3 වන 20 තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. කුසල් පෙරේරා එංගලන්ත තරගාවලියේදී නැවත සංචිතයට ඇතුළත් වුවද වසර පුරාම පැවති දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් පාකිස්තානයට එරෙහි තරගාවලියෙන් ඉවත් කෙරුණු අතර ලෝක කුසලාන සහභාගීත්වයද පැවතියේ අවිනිශ්චිතවයි. කෙසේ වෙතත් 141.1ක ප්‍රහාරාත්මක අනුපාතය ඔහුට සංචිතයේ ඉඩක් වෙන්නු එකම හේතුව වනු ඇති. පිතිකරණය සම්බන්ධයෙන් කිසිදා නොවිසඳුණු ගැටලු වලින් හෙම්බත්ව සිටින ශ්‍රී ලංකාවට පන්දු යැවීම සම්බන්ධයෙන් ඇති ගැටලු ඉතා අවමයි. දුෂ්මන්ත චමීර මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග යන ක්‍රීඩකයන් ඉනිමේ සෑම අධීරකදීම තරගයක් වෙනස් කළ හැකි දක්ෂතා දක්වා තිබෙනවා. කෙසේ වෙතත් උරහිසේ ආබාධයකට ලක් වූ එෂාන්ගේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතයි. එසේ වුවහොත් දැනට සංචිතයට ඇතුළත් නොවුණු ප්‍රමෝද් මදුෂාන් සහ නුවන් තුෂාර හෝ බිනුර ප්‍රනාන්දු යන විකල්පයක් ICC අනුමැතියට යටත්ව සලකා බැලීමට තේරීම් කමිටුවට හැකි වනු ඇති. වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ විසින් මෙහෙවනු ලබන දඟපන්දු බලෑනියට වෙල්ලාලගේ අසලංක සහ කමිඳුගේ සහය නිතැතින්ම හිමිවනවා. සමසත්කාරක ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව අයර්ලන්තය ඕමානය සහ සිම්බාබ්වේ සමග B ඛණ්ඩයේදී තරග වදිනවා. මූලික වටේ ශ්‍රී ලංකාවේ සියලු තරග මෙරටදීම පැවැත්වන අතර අයර්ලන්තය සහ සිම්බාබ්වේ සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් ඔමානය සහ ඔස්ට්‍රේලියාව සමග පල්ලකැලේදීත් තරග වදිනු ඇති. මේ අතර 2020 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ සහභාගී වන තරග 4 සඳහා වේගපන්දු පුහුණු උපදේශක ලෙස ලසිත් මාලිංග එක්වීමටද නියමිතයි. ඒ අනුව මාලිංග මේ මාස 5 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති. මේ අතර T20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු සහ පාකිස්තාන කණ්ඩායම් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.
Official free to air broadcaster TV Supreme.